මම හිතන්නේ අපේ පවුලේ හිට මෝඩම මිනිහා මම. මගේ අයියා මෙතන ඉන්නව අහන්න පුළුවන්. මම දන්නේ කොහොමද මෝඩ කියලා. ජනතාව දැන් හෙලිකොප්ටර් යනකොට තුනක් කරන් යන්නේ. මොකටද මේ තුනක් කරන් යන්නේ හෙලිකොප්ටරේ? මීට කලින් හැම නායකයෙක්ම මීට කලින් හෙලිකොප්ටරේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරන් යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් આવොත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක කණ්ඩායම. දැකලා නැද්ද තොරම් බලන්න එහෙම ගියාම? මම දවසක් ගිහින් තියෙනවා. මගේ මේ කකුල මෙහෙ තෙමෙනවා. මම ඒත් කලන්නේ නැහැ. කකුලට විතරක් වහින්න විදියක් නැහැ නේද? මේ හරිය තෙමෙන්න විදියකුත් නැහැ. ටික වෙලාවක් බලන් හිටියා මොකಾದ මේ කරන්නේ කියලා. කවුද දන්නේ බල්ලෙක් කියු කළේ නේද කියලා. ඊටියා පොඩි එකෙක්. තාත්තගේ කකුලේ වටවිවි මෙහෙම යන ගමන් මගේ කකුල පැත්තට වතුර තුවක්කුවක් හම්බුනේ. ආච්චිට පොඩි එකා යකෝ. කියන්නකො බලන්න දැන් ජාතික ආරක්ෂාව හොඳටම රැක ගන්න ඕනේ. අපිට කියන්නකො බලන්නකො මේ ඇවි ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? මේවා ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? දැන් ජාතික ආරක්ෂාව ඉහළටම තියෙනවා නම් රටේ හදිසි නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා නම් ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් කිසි ගැටලුවක් නැත්නම් අර ගහපු සබ්මරීනිය මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්නකෝ. ඒව ගැන ඔබතුමන්ලට දැනුමක් නැහැ. ඒව ගැන අවබෝධයක් නැහැ. ඒව ගැන අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. නිකම් බොරුවට හැමදාම විපක්ෂයට බනිනවා. විපක්ෂය බියගුළු තත්ත්වයක් ඇති කරනවලු. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා. මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමාව වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. නැත්තම් උඹද මගේ ලොක්කා. මගේ ලොක්කා එයා. මං එයාට ලොක්කා කියනවා. උඹ මගේ ලොක්කා නෙමෙයි උඹට කියන්නේ මේ මගේ ලොක්කා. ලොක්කා. ගරු කතානායකතුමනි මගේ ඔබතුමා තමයි මගේ ලොක්කා. මේ සභාවේ ලොක්කෝ නෑ කවුරුවත්. මේ සභාවේ ඉන්නේ සභාපතිවරු. නමුත් මෙතන ලොක්කා ඔබතුමා. මෙතන ලොකුම පුටුවේ ඉන්න කෙනා. ඔයා ලොක්කා නෙමෙයි. වාඩි වෙන්න. දෙරේ හිතනවා දැක්කම දෙවෙඟන වාගේ ලස්සනයි. පොඩක් ඉන්න සුදු මං එනවා ළඟටම දැන් හොඳයි. සංසා ගහන්න ඕනේ නෑනේ. Put යන්න පුළුවන්. He has to go to international but he won't talk everything Tamil or English. Then I'm so we happy. Yeah. Then we want appointed about the prime minister as all the languages. So maximum 3 languages. මම මොකද හිතන්නේ මම ගැන මං ජාතිවාදියෙක් නෙමෙයි අවන් කියනවා නම් මේ මුදුන් මල කරලා අල්ලා කියලා කෑ ගහනකොට දායදා වහන්සේ ළඟ අපිට මොන වගේ කැක්කමක් දෙන්නේ ලෝකේ හැම රටකම දැන් උදාහරණ පතායන් බයින් තායිලන්තේ පතායගේ හැට පුතුමා යන්නත් ඇති කොයි වහන්සේ වැඩලා තියෙනවා මම නම් ගියා බොරු කියන්නේ මම පාස් දිනයක් එකගෙන ගියා කියන්නකෝ ඈ පාස් දිනයක් එක තේ බොණ්ඩ ගියාම කීයක් යනවයි කෑම් පැකට් එකක් ගත්තා රුපියල් 400යි 400 පාකී නාමල් රාජපක්ෂට තව ගාණක් වැඩි කරන්න කියලා ආරක්ෂා වැඩි කරන්න බුදුහාමී මොකෙද්ද මේ